අද කතාබහට ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. දන්නවද අපි ඕනම කෙනෙකුට අද දවසේ වැඩ ටික පටන් ගන්න එක තමයි කරන්න අමාරුම දේ. පටන් ගන්න පුංචිම උත්සාහයක්වත් නොකර හිත හිතා ඉන්න දෙයින් වෙන්නේ ඒ වැඩේ තව තවත් කල් යන එක. ඉතින් හිතේ පොඩි අකමැත්තක් තිබුණත් පොතක් අතට අරන් පළවෙනි පියවර තියන්න. අද ඔයා තියෙන ඒ පුංචි පියවර තමයි හෙට ඔයාගේ ලොකුම ජයග්‍රහණය වෙන්නේ. පාඩම් කරනවා කියන්නේ විභාගයක් සමත් වෙන්න කරන දෙයක් විතරක්ම නෙවෙයි. මෙතනදී ඔයාගේ මනසත් පුහුණු කිරීමක් වෙනවා. ඔයා අවට ලෝකය කොයිතරම් කලබල වුණත් මේ වෙලාවේ ඔයාගේ ලෝකය පොත සහ පෑන විතරක් කරගන්න. මෙහෙම එක දිගට වැඩ කරගෙන යද්දී ඔයාට වෙහෙස දැනෙන්න පුළුවන්. ඒ වෙලාවට අනිවාර්යෙන්ම විවේකයක් ගන්න. හැබැයි කොයි වෙලාවෙදිවත් අත්හරින්න හිතන්නවත් එපා. විනාඩි 5කට ඔයා ගන්න විවේකයේදී චුට්ටක් අහස දිහා බලාගෙන ඉන්න. වතුර වීදුරුවක් බොන්න. ඉන් පස්සේ අලුත් ජීවයකින් වැඩ ආරම්භ කරන්න. ඔයාට ගණිත ගැටලුවක් වැරදුනහම නැතිනම් පාඩම් කරපු දෙයක් මතක නැති වුනහම කලකිරෙන්න එපා. වැරදෙනවා කියන්නේ ඔබව හඳුනා ගන්නවා කියන එකයි. වැහි බින්දු වැටෙන්නේ පොළව සාරවත් කරන්න. ඔබේ වැරදීම් සිද්ධ වෙන්නේ ඔබේ දැනුම තවත් ස්ථිර කරන්න. ඔයාගේ මහන්සියට සීමාවක් නෑ කියන්නේ දන්නවද? ඔයාට ඕනෑම ඉලක්කයකට යන්න පුළුවන්. අද ඔයා මේ කරන කැපකිරීම ගැන හෙට දවසේ ඔයාටම ආඩම්බර වෙන්න පුළුවන්. ඉතින් දිගටම උත්සාහ කරන්න. කාලය වේගයෙන් ගෙවී යනවා. හැබැයි මතක තියාගන්න. ඔබ තමයි ඔබේ කාලයේ නියමුවා.